තව දවස් 3යි ඉතුරුලා තියෙන්නේ. ඇත්තට මන් දන්නේ ඒ දවස් 3න් පස්සේ මම මොනවද කරන්න ඕනේ. මුලින්ම මම මේක ගොඩ දවසකට කලින් කරන්න ඕන දෙයක්. මබයි මම දැන් කරනවා. මං මේ දවස් 90 චැලෙන්ජ් එක පටන් ගත්තේ මගේ ඔළුවට ගහෙන් කඩාගෙන පාත් වුණ අදහසක් නිසා නෙවෙයි. හරිද? මම දැක්කා DK කියලා කොල්ලෙක්, ඉතාලි කොල්ලෙක් බ්ලොග් එකක් කරලා තියෙනවා. ඉතින් එයාගෙන් ඉන්ස්පයර් වෙලා තමයි මම මේ බ්ලොග් සීරීස් එක පටන් ගත්තේ. එයා දවස් 365ක් කරනවා, මම දවස් 90යි කරන්නේ. මොකද මට ඕනේ වුණා මාව හැබිට් ට්‍රැක් එකකට ගෙන්න ගන්න, දවසින් දවස වීඩියෝ කරන්න පුෂ් කරන්න. ඒක නිසා තමයි මම චැලෙන්ජ් එකක් පටන් ගත්තේ. I think තව දවස් 3යි ඉතුරුලා තියෙන චැලෙන්ජ් එක. හැමදාම පෝස්ට් කරන එක හරිම කරදරයක්. හැබැයි ඒ කරදරේ දැන් තව දවස් 3යි මට විඳින්න දෙන්න. ඒක මතක් වෙද්දී මට හරි දුකයි. හරි අඩුවක් දැනෙනවා. මොකද දැන් මං හරි ආසයි. ආසාවෙන් බ්ලොග් එකක් දාන්න. හැමදාම කරන එක වදයක් තමයි. හැබැයි ඒක කරන්න වෙන්නේ නැහැ කියලා දැනෙද්දි ඊට වඩා දුක. ඉතින් ඒ අඩුව පුරවන්න මං මොන හරි දෙයක් හොයාගන්න ඕනේ. හැබැයි ඒ හැබිට් එක, ඒ හොඳ දේ මම ගත්තේ සෝෂල් මීඩියා වලින් දැකපු කොල්ලෙක්. ඉතින් මම ඒව දන්නේ නැහැ පර්සනලි. හැබැයි මචං thank you. මම වාගේ හොඳ දෙයක් ගත්තා. මගනොත් තව කෙනෙක් හොඳ දෙයක් ගනී. වා කවුද කාගේද කොහෙන්ද අදාළ නැහැ. හොඳ දෙයක් දැක්කොත් ගන්න, අනිවාර්යෙන් ගන්න. මොකද කවුරුත් වට හොඳ පුරුදු එහෙම ලේසියෙන් කියලා දෙන්නේ නැහැ. නරක දේවල් අපි ඕන තරම් මිනිස්සු ගන්නවා ජීවිතේ. හැබැයි හොඳ දේවල් ගන්න කැමති නෑ. ඉතින් මං කියන්නේ තව දවස් 3යි ඉතුරු. ඒ දවස් 3න් පස්සේ මොනා කරන්නද කියන තැන තමයි මං ඉන්නේ. හැබැයි මට පෝස්ට් කරන්න ඕනේ. මම මොනා හරි හොයාගන්නවා. තව දවස් 3යි ඉතුරු. ඉතින් එන්නයි.